රයිට් ඉතින් ඔන්න සුබ දවසක් කියලා ගන්න ආශාන් ටෙක් YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම ඉතින් ඔන්න අදත් අපි ක්‍රිප්ටෝ මාකට් එකේ අප්ඩේට් එකක් ගෙනවා. ඉතින් වීඩියෝ එක මතක් කරන්න ඕන channel එකට කට්ටිය දැම channel subscribe කරන්න. වීඩියෝ වටනවා කියලා හිතනවා පාල්දින like button එකට like එකක් දාන්න. රයිට් එක වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. රයිට් ඉතින් අපි මුලින්ම බලමු BTC 15 minute එකේ මොකද වෙලා තින්නේ කියලා. රයිට් ඉතින් BTC 15 minute ගියට පස්සේ වලට මෙන්න මේ වගේ තමයි බලන්න බලන්නේ BTC 15 minute chart එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න විදිහට බලන්න පුළුවන් අපි ඊයේ විදිහට fib එකෙන් අපි entry එකක් ගන්න කියලා. මෙන්න මේ golden zone එකේ මේ golden zone එකෙන් short entry එකක් එනවා කට්ටියට. ඉතින් ඊයේ වීඩියෝ කිව්වා ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඊයේ වීඩියෝ එකට ගිහලා කිව්වද නැද්ද කියලා. විශ්වාස නැත්නම් ඉතින් මෙන්න විදිහට අපි short entry එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙලාවේ කවුරු හරි short entry එකක් ගත්තා නම් ඉතින් අන්න ඒ වෙලාවේ short entry එකක් ගත්තා නම් කවුරු හරි මේ වෙනකොට profit එක තියෙනවා without leverage ඇවිල්ලා guys 2.4ක් තියෙන profit එක 2.4ක් without leverage profit එකක් තියෙනවා. ඉතින් අපි කොහොමත් BTC trade දෙනවා නම් අඩුම leverage එක 120 වගේ use 125 වගේ use කරනවා. ඉතින් එහෙම use කරලා කවුරු හරි ගත්තා නම් එයාට 200කට වඩා profit එකක් තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් 200කට වඩා profit එකක් තියෙනවා එහෙම කවුරු හරි trade එකක් ගත්තා නම්. ඉතින් BTC එන්නේ විදිහට drop වෙලා තියෙනවා. අපි කියපු level එකට ඉතින් තව drop වෙන්න තියෙනවා BTC ඇත්තටම කිව්වොත්. මොකද කියනවනම් ඔය පල්ලා imbalance ටික ගන්න අනිවාර්යෙන් BTC මාකට් එක drop වෙන්න ඕන. මෙන්න මේ imbalance ටික fill කරන්න. ඉතින් අපි ඒකත් watch කරගෙන ඉමු. watch කරන ඉඳලා ඔයාලට බලලා trade එකට entry වෙන්න පුළුවන්. right ඉතින් BTC මෙන්න මේ උඩ imbalance ටික මේ තනි channel දෙකකින් වගේ drop වෙන imbalance ටික fill කරන්න BTC up වෙන්න පුළුවන් මෙන්න මේ 0.5 line එකට 0.5 line එකට BTC market එක up වෙන්න පුළුවන් up වෙලා drop වෙන්න පුළුවන් මෙන්න මේ imbalance ටික fill කරන්න. right ඉතින් ඒක watch කරන් ඉඳලා ඔයාලට trade එක ගන්න පුළුවන් short entry එකක්. right ඉතින් BTC ගත්තොත් අන්න ඒ වගේ chart එකක් තියෙනවා. trade එකේ profit එකක් තියෙනවා. right ඉතින් ඊට අමතරව ගත්තොත් අපි යමු XRP පැත්තට. ඉතින් XRP අපි trade එක කරන් තිබ්බා. ඉතින් කට්ටියට මතක ඇති අපි trade එක කරන් තිබ්බ XRP වල. right ඉතින් XRP ගත්තොත් අපි බලමු XRP වල කොහොමද කියලා. අපේ profit එක right ඉතින් XRP වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට chart එක තියෙනවා. ඒකෙත් 15 minute chart එක මෙන්න විදිහට තියෙනවා. ඉතින් XRP මෙන්න මේ විදිහට drop වෙලා අපිට without leverage 5ක් වගේ profit එකලා තියෙනවා. මේ without leverage 5ක් කියන්නේ ඔයාලා මේකට leverage 10 දමන 150ක් profit, leverage 20 දමන 100ක් profit. right ඉතින් දැන් බලන්න පුළුවන් දැන් මාකට් එක මේනකට තරන්න ඉන්නේ profit area එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් එන්නේ විදිහට XRP drop වෙලා දිනවා බලන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක drop movement එකක් දීලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට XRP වලත් short වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. right ඉතින් ඊළඟට අපි ගත්තා dog. ඉතින් dog coin එක dog එකේ තත්ත්වය මොකද කියලා බලන්න අපි යමු.
රයිට් ඉතින් ඩෝග් එක පැත්තට ගියට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකෙත් 15 minute chart එකේ අපි කියපු විදිහටම ඇවිල්ලා තියෙනවා මෙන්න මේ level එකට. ඉතින් බලන්න පුළුවන් imbalance ටික ලස්සනට fill කරලා තියෙනවා. ඉතින් අපි කී විදිහට හරියටම මාකට් එක move වෙලා තියෙනවා බලන්න පුළුවන්. imbalance ටික තරම් තියෙනවා හරියටම. ඉතින් අපි මේ කියන්නේ දැන් දවස් දෙකකට විතර කලින් අපි කිව්වා මෙන්න මේ imbalance ටික ගන්න මාකට් එක drop වෙනවා කියලා. මෙන්න මේ වගේ මාකට් එක මේ වගේ level එකක තියෙද්දි ඉතින් ඊයේත් කිව්වා අපි මෙන්න මේ imbalance ටික fill කරන්න මාකට් එක අනිවාර්යෙන් drop වෙනවා කියලා. ඉතින් ඒක විදිහට short term එක අරන් තිබ්බනම් කවුරු හරි dog වල මෙන්න මේ විදිහට profit එකක් තියෙනවා. ඒකෙත් without leverage guys. ඉතින් යාළුවනේ ඒක without leverage 106කට වඩා profit එකක් තියෙන. ඒ කියන්නේ leverage එක 10 දැම්මනම් 160කට වඩා profit එකක් තියෙනවා. leverage එක 20 දැම්මනම් 120කට වඩා ලොකු profit එකක් තියෙනවා. ඉතින් dog එක මෙතනදිත් තව ටිකක් අපේ මොකද වෙන්නේ මෙතන දැන් drop වුණ imbalance ටික fill කරන්න පොඩ්ඩක් අප්පලා මාකට් එක drop වීම එකටක් තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි අපේ dog profit එක තියෙන්නේ. alright. ඉතින් ඊළඟට අපි බලමු BTC dominance එකේ තත්ත්වය කොහොමද කියලා බලමු පොඩ්ඩක්. alright. ඉතින් ඔන්න BTC dominance එක මේ විදිහට retest එකක් දෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් entry එකක් අරන් වගේ scene එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එක dominance එක මෙතනදී අපේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් BTC dominance එක මේ විදිහට අප් වෙනවා කියන්නේ අපිට BTC drop වෙනවා බලා ගන්න පුළුවන්. dominance එක අප් වෙනකොට BTC drop වෙනවා. BTC dominance එක drop වෙනකොට BTC අප් වෙනවා. right. ඉතින් මෙතනදී දැන් BTC dominance එක අප් වෙන තියෙන නිසා අපිට BTC short වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඉතින් dominance එක ගත්තොත් එහෙනම් මේ උඩ imbalance ටික fill කරන්න දෙක මෙතනදී මාකට් එක bullish වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක අප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ BTC dom එක අප් වෙන්න පුළුවන්. ඒත් එක්ක BTC drop වෙන්න පුළුවන්. right. ඉතින් අපි fundamental පැත්තට පොඩ්ඩක් යමු බලන්න. right. මීට ටික වෙලාවකට කලින් අපේ news එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒක කියලා තියෙන guys විශාලතම එක්සත් ජනපද රාජ්‍ය විශාල වැටුප් අරමුදල බිට්කොයින් භාණ්ඩාගාර සමාගම් උපාය මාර්ගයට නිරාවරණය කිරීමට පුරුදු කරයි. ඉතින් ඔන්න විදිහට නිවුස් එක කියලා තියෙනවා. ඉතින් ඒකෙදි වැඩිදුර විස්තර මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදි මාකට් එකට මොනවා වෙයිද වගේ අදහස් මෙන්න මෙතන දක්වලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න මේ නිවුස් වලට ඇවිල්ලා මේ නිවුස් කීවල අප්ඩේට් එකක් ගන්න. BTC liquidity ගත්තොත් එහෙම liquid තියෙන මෙන්න මේ price එකේ sorry මෙන්න මේ price එකේ තියෙන බලන්න පුළුවන් 89 500 වගේ කියන level එකේ 89 800 sorry 89 500 වගේ කියන 89 600 580 කියන level වල මිලියන 27ක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් මිලියන 23ක් තියෙනවා. 88යි 663. ඉතින් ඒ කියන්නේ මාකට් එක අප් වෙන්න පුළුවන් අනිවාර්යයෙන් මෙන්න මේ price වලට 24 hours වල. alright. ඉතින් ඔන්න වගේ අප්ඩේට් එක බලන්න. ඉතින් මෙතන බලන්න පුළුවන් මෙන්න මේ වික් එක වහන්න අනිවාර්යෙන් අපි කියපු විදිහට හරියටම මාකට් එක අප් වෙනවා කොහොමද මෙන්න මේ level එකට අනිවාර්යෙන් මෙන්න මේ මිලියන 23 ගන්න අනිවාර්යෙන් අප් වෙනවා. ඒ කියන්නේ මෙන්න මිලියන 27ක් ගන්න අනිවාර්යෙන් මාකට් එක මූව් වෙන්න පුළුවන් මේ 89යි 650 වගේ කියන level එකට. right. ඉතින් ඔන්න වගේ තමයි අපිට අද මාකට් එකේ තත්ත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙනවද කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් දැන්ම පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. අන්න එහෙම වුණොත් අපි මේ වීඩියෝස් දාපුවම ඔයාලා ගාවට notification එක මාර්ගෙන් කෙනෙක්ට මේක හදිනවා.
රට යනවා ඉතින් නැවතත් මේ වගේ ඩෙක් මමින් තුරු අදට කියනවා හෂාන්ටෙක් YouTube channel එකේ